අදවල කියලා දෙන්නේ ලෝකේ තියෙන හොඳම පානය. වසවිස මුකුත් නැතුව පිරිසිදුම පානයක් හැටියට ජලයටත් වඩා පිරිසිදුම පානය ගැන තමයි මම කියන්නේ. අපි ගොඩක් වෙලාවට හිතාගෙන ඉන්නන්නේ පිරිසිදුම පානය ජලය කියලා. නෑ. පිරිසිදුම පානය තමයි තැඹිලි. තැඹිලි වතුර කියන්නේ ඕනෙම කෙනෙකුට පාවිච්චි කරන්න දෙන්න පුළුවන් හොඳ ගුණදායක පිරිසිදු වතුරක්. මෙහි තියෙන ගුණ ගත්තොත් කියන්න බැරි තරම් ගුණ තියෙනවා. ඒ නිසා අපි ටිකක් කතා කරමු මේ ගැන. තැඹිලි වතුර කුඩා ළමුන්ට පිටිකිරි වෙනුවට දෙන්න පුළුවන් සුදුසුම ආහාරයක්. මොකද මෙහි වස නැහැ. වස විස මුකුත් නැතුව දෙන්න පුළුවන්. ඒතකොට සමහරු කියනවා තැඹිලි බීම හැම්බිරිසාව හැදෙනවා, සෙම හැදෙනවා කියලා. ඔව්. තැඹිලි හවස් කාලේ පාවිච්චි කරන්න එපා. පුළුවන් තරම් දවල් මධ්‍යම කාලේ පාවිච්චි කරන්න. උදේ බොනවා නම් ගොඩක්ම හොඳයි. සමහර සෙම නැති කට්ටිය උදේම පාන්දර තැඹිලි ගෙඩියක් බොනවා. හැබැයි ඔය කියන කට්ටිය උදේටයි දවල්ටයි රාත්‍රිටයි මධ්‍යසාර පාවිච්චි කරනවානේ. එතකොට ඒවට ලෙඩ හැදෙනව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. අපි මේ වගේ දෙයක් කරොත් තමයි මේවට ගොඩාක් දේවල් කියන්නේ. ඒ නිසා මධ්‍යසාර පාවිච්චි කරන කට්ටියට මේ ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. ඒ නිසා ඔයාලා රාත්‍රිට බීලා දවල්ට බීලා උදේට තැඹිලි ගෙඩියක් බීලා බලන්නකෝ අන්න කොහොමද කියලා. ඉතින් ඒ වගේ තමයි ඊගාවට මේ තැඹිලි වල තියෙන ಗುಣ ඇත්තටම අපි කතා කරනවා අද ගොඩක් කට්ටිය තැඹිලි බොන්නේ නැහැ. තැඹිලි ගෙඩිය දැක දැක ගිහිල්ලා පැණි බීමනි බොන්නේ. පැණි බීලා හදා ගන්නවනේ ලෙඩ රෝග. ඒ නිසා ඒවට කවුරු කතා කරන්නේ නැහැ. මම හැමෝගෙම ඉල්ලීමක් කරනවා. පුළුවන් නම් සතියකට තැඹිලි ගෙඩි දෙකයි බිත්තර දෙකකුයි කාලා බලන්න කොහොමද කියලා. තැඹිලි ගෙඩි දෙකක් බීලා බිත්තර දෙකක්. සතියකට සැරයක් ඒක කරලා බලන්න පුළුවන් කට්ටිය. බැරි කට්ටිය නිකන්. එතකොට මේ තැඹිලි වතුරේ තියෙන ಗುಣ ඇත්තටම අපේ ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි අකලට හිසකැස් කැසීම. හිසකැස් දුර්වර්ණ වීම. ඒකට හොඳ බෙහෙත් තැඹිලි වතුර බොන්න. ඊගාවට පිත්තාශය ආශ්‍රිත රෝග වලට ප්‍රත්‍යක්ෂ ඖෂධය. ඊගාට වහුගඩු අතුරු ආශ්‍රිතව තියෙන ගල් ප්‍රත්‍යක්ෂ ඖෂධය. ඊගාවට ශරීරයේ ඇති වෙන ලේ වල තියෙන විස බීජ විනාශ කරන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ ඖෂධය. ඊගාට පිළිකා ශෛල විනාශ කරන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ ඖෂධයක් තමයි මේක. ඔයාලට පුළුවන් හැම වෙලාවකම පිළිකා රෝග වලකට තැඹිලි ටිකක් යවන්න. එච්චරටම තැඹිලි වල පිළිකා නාශක ගුණයක් තියෙනවා. ඊට අමතරව දැන් ගොඩාක් ප්‍රශ්න තියෙනවානේ තරුණයන්ට වැඩිහිටියන්ට සාමාන්‍යයෙන් අවුරුදු 40 පැන්නාම මදසරු භාවය ඇති වෙනවා ලිංගික දුර්වලතාවය. ඒවට ප්‍රත්‍යක්ෂ ඖෂධ තමයි තැඹිලි වතුර. බය නැතුව ඕනේ. ඊගාවට ඔයාලට තියෙනවානේ ආශ්‍රිතය තියෙනවානේ නිින්ද යන්නේ නැති එකට හොඳ ඖෂධයක්. හැබැයි මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ නිතර පාවිච්චි කරන්න බෑ ශරීරයේ සීනි තියෙන අයට ලේ වල. මොකද මේකේ පොඩි සීනි ගතියක් තියෙනවා. ඒ වගේ කට්ටිය සතියකට එක සැරයක් තැඹිලි පාවිච්චි කරනවා. ගැටලුවක්. අනිත් කට්ටිය පුළුවන් නම් දිනපතා තැඹිලි ගෙඩියක් බොන්න පුළුවන් නම් ඔයාලා නිරෝගීමත් වෙනවා. ඇත්තටම ශරීරයේ විස මසල ශක්තිය තැඹිලි බොනවා නම් කොච්චර ශක්තියක් දෙනවද? මොකද අපේ තැඹිලි වතුර බීපුවම අපේ තියෙන ජීර්ණ පද්ධතිය සංකා අපේ තියෙන ආහාර ගන්නවා ජීර්ණ වෙනවා. ජීර්ණ වෙලා මල මගින් ඉක්මනට පිට කරන්න පුළුවන්. ඒ නිසා වල මලබද්ධය ඇති කරන්නේ නැහැ. ශරීරයේ විස ඇති වෙන්නේ නැහැ. මලබද්ධය නිසා තමයි රෝග ගණනාවක් හටගන්නේ. ඒ නිසා මේ තැඹිලි වතුරෙන් පුළුවන් ඔයාලා මලබද්ධ ආහාර ජීර්ණය කරලා ඉක්මනටම මල වගේ පිට කරලා ඔයාලගේ ලෙඩ රෝග වලින් ඔයාලා ආරක්ෂා කරන්න පුළුවන්. ඒ නිසා ඔය හැමෝම පුළුවන් විදිහකට තැඹිලි ගෙඩියක් දීලා බලන්න. ඔයාලා කොච්චර ලස්සන වෙනවද? නිරෝගී ජීවත් වෙන්න පුළුවන්ද කියලා. සුවබරයි.